කොහොමද ළමයි? ඔන්න පළාත් සභාද පළාත් පාලන මැතිවරණ එනවා නේද? ඉතින් ගිය පාර වගේ අපේ ත්‍රිවිල් තියෙන අයියලා මල්ලිලාට මේ පාරත් ස්ටිකරේ ගහගෙන යන්න පුළුවන්. හැබැයි ගිය පාර නම් ගැව්වේ තියෙන සුබ නැකතකට එක පුකුරට 8 ආරුණට කියලා. මේ පාරේ ඉතින් අපේ ත්‍රිවිල් තියෙන අයියලා නන්දලා මාමලාට අංගිලා මල්ලිලාට අඩුවට ත්‍රිවිලුත් හම්බුණානේ. ඒකට කෘතගුණ සලකන්න බැරි අය අලුතින් ස්ටිකරයක් ගහ ගන්න නේද? ඔය කෙනේ ගහමු අපි මේ පාර මේක මෙහෙම ගහමු. එක පොකුරට සුබ නැකතට ලක්ෂ 20කට වීල් එක අපිට කියලා. එහෙම හොඳ නැද්ද? අර බයික් අයියලාට ඒ දවස්වල ගැහුවනේ බයික් එකෙත්. ඒ වගේම ගහගෙන යන්න. එක පොකුරට සුබ නැකතට ලක්ෂ 10කට 15කට ඉන්දියන් බයික් එක අපිට කියලා. රැවටුනේ අපි. මේ පාර අපි රැවටෙන්නේ නැහැ. හොඳේ. ඉතින් අන් දෙකක් නම් නෑ මේ පාර. පව් ඉතින්. අයියලාට කියන්න තියෙන ඉතින් කල්පනා කරලා බලලා පළාත් සභා දෙන්න. මොකද දැන් පළාත් සභා බලය ඉල්ලනවානේ. මොකද පළාත් බිම් මට්ටමේ බලය නැතුව මුකුත් කරගන්න බැයි ලුන්දලාට. ඒ කියන්නේ බඩු මිල අඩු කරන්න බිම් මට්ටමේ බලය වුණලු. පාර්ලිමේන්තුවේ 3න් 2 බලය තිබිලා බැරුවෙලා අර කියපු බෙහෙත් වල බද්ද අඩු කරන්න, පාසල් උපකරණ වල බද්ද අඩු කරන්න, එතකොට මහා බැංකුවේ මංකොල්ල කාර්යය ගේන්න අනේ අම්බෝ කියපුවා නේද? ඉතින් ඒව ඔක්කොම කරන්න මේ බිම් මට්ටමේ බලය දෙන්න කියලා කියන්නේ. ඉතින් ඔකට බලලා දෙන්නකො ඉතින්. පවුනේ මේ වුන්දා කරයි කියලා හිතනවද? පිස්සු තමයි. රැවටෙන්න එපාලු අපිට